Sebenarnya praaktara කරනවා. ඉතින් ඔයාලා මේක තුළ ඉන්නේ channel එක අරගෙන තවත් එක e-money video එකක. ඉතින් ඔයාලට channel එකේ මීට මාසෙකට වගේ කලින් තව වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම මාස දෙකකට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝත් එක්ක ඔයාලට investment platform තමයි අරගෙන ඉල්ල තියෙන ඊට කලින් අප්ලෝඩ් කරලා තියෙන හැම වීඩියෝ එකක්ම ඔය testnet airdrop වීඩියෝ තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩක් testnet airdrop වල reward කියන්නේ ඔයාලට මේ testnet වල ඔයාලා වැඩ කරලා ඒ වගේම කම්පැනි reward එක claim කළා වඩ ඒවා exchange එකට අරගෙන මේවා කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා Q2 එකේදී. ඒ කියන්නේ මේ අප්‍රේල් මාසේ මැයි ඒ වගේ මාසවල වල බොහෝ දුරට මේ කරපු airdrop වලින් airdrop දෙක තුනක වගේ reward හම්බෙන්න ඉඩ තියෙනවා. ඉතින් channel එකේ වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි එක හේතුවක් තියෙනවා. මොකද channel එක මගේ අතින් නැති වෙලා තිබුණේ. ඉතින් channel එක recover කළා දැන් දවස් 4ක් 5ක් පය වෙනවා. ඉතින් channel එක recover කරාට පස්සේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් ඔයාලට අද අරගෙන තියෙන්නේ testnet airdrop එක. ඉතින් මේ වීඩියෝ එකේ මුලදී මතක් කරනවා වීඩියෝ එක skip කරන්න එපා කියලා. මොකද මේ testnet airdrop එකට ඔයාලට participate කරන්න පුළුවන් විදිය සම්පූර්ණයෙන් මේ වීඩියෝ එකෙන් A to Z කියලා දෙනවා. ඉතින් අපි බලමු අද අරගෙන තියෙන testnet එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින් මතක් කරනවා ඔයා තාම channel එක එකතු වෙලා නැති කෙනා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අදින් වෙන notification bell icon එක ඔයාලා කියන්න. එතකොට මේ වගේ වීඩියෝස් එකක් දාපු ගමන් notification මාර්ගයෙන් වීඩියෝ එක ඉක්මනටම ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ බලමු අද අරගෙන තියෙන testnet airdrop එක මොකක්ද කියලා. ඉතින් අද ඔයාලට කතා කරන්න යන testnet airdrop එක මෙන්න මේ Soul Lab කියන testnet airdrop එක. ඉතින් මේ airdrop එක පටන් අරගත්තේ 2025 අප්‍රේල් 22 වෙනිදා. ඒ කියන්නේ මාසයක් වගේ නැහැ සති දෙකක් විතර වගේ තමයි වෙන්නේ මේ testnet එක පටන් ගන්න. සති දෙකක් නෑ සතියක් වගේ වෙන්නේ මේ testnet airdrop එක පටන් ගන්න. ඉතින් මේ airdrop එකට ඔයාලා කොහොමද participate කරන්න කියලා සම්පූර්ණ විස්තර කියනවා. ඉතින් ඔයාලට මේ අදාළ platform එකට එන්න ඕනේ link එක මම ඔයාලට මගේ Telegram channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට මගේ Telegram channel එකට ගියත් මෙන්න මේක තමයි මගේ Telegram channel එක. ඉතින් මේක testnet Telegram channel එක. මේකෙන් තමයි channel එක තියෙන්නේ. ඉතින් channel දෙකේම ඔයාලට link දාලා තියෙනවා. ඉතින් ඔයාලා channel දෙකට join වෙලා නැති කෙනා නම් අනිවාර්යයෙන්ම channel දෙකට join වෙන්න. මොකද මේ දාන වීඩියෝ වල හැම අප්ඩේට් එකක්ම මම අප්ඩේට් කරන්නේ මගේ Telegram channel වල. ඉතින් ඔයාලා මේ channel එකේ මම දාලා තියෙනවා තාල website එකේ link එක. ඒ website එකට ගිහිල්ලා බලුවොත් අපි මෙන්න මේක තමයි website එක. ඉතින් මෙන්න මේක තමයි website එක. ඉතින් soul.io කියලා තියෙන්නේ. ඉතින් මේක තමයි website එකේදී මම ඔයාලට සම්පූර්ණ විස්තර දෙන්නම් කොහොමද මේ website එකේ මුලින්ම join වෙන්නේ කියලා. ඉතින් මම දැනට මේක වැඩ කරලා බලමු මොකද වැඩ කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ කරන විදිය සම්පූර්ණයෙන් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඒ වගේම මෙයාලගේ Twitter page එකට ගිහිල්ලා බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ Twitter page එකේ මෙන්න මේ විදිහට golden tick badge එක තියෙනවා. ඒ වගේම මෙයාලගේ followers ලා ඉන්නේ මේ වෙනකොට 54000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලට දැන්ම මේ airdrop එකට participate කරොත් ඔයාලට මෙයාලගේ leaderboard එකේ rank එකක් තියන වැඩ කරන්න පුළුවන්. ඉතින් rank එකක් තියන වැඩ කරන්න පුළුවන් කියන ඔයාලට බලන්න පුළුවන් මගේ මෙයාලගේ මේ seat කියන point වලින් තියෙන්නේ 74යි. ඉතින් මගේ rank එක බලන්න පුළුවන් 19607 තමයි මගේ rank එක තියෙන්නේ. ඉතින් මෙතන my quest progress කියලා තියෙන. එතන quest 6ක් තියෙනවා. මම දැනට 3ක් complete කරලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මේකට ඔයාලා participate කරන්න කියලා. ඉතින් ඔයාලට සම්පූර්ණ විස්තර මම කලින් කිව්වා වගේ මගේ මෙන්න මේ testnet channel එකේ තමයි දාලා තියෙන්නේ airdrop එකට එන්න ඕනේ link. ඒ කියන්නේ මෙන්න මේ platform එකට එන්න ඕනේ link. ඉතින් ඔයාලට මගේ මේ Telegram channel එකේ මම දාලා තියෙනවා. මේ Telegram channel එකේ දාන post එකේ link එක video එකේ description එකේ එහෙම නැත්නම් comment section එකේ pin comment එකක් විතර දාලා තියෙනවා. ඉතින් ඔයාලා link එක click කරලා ඇවිල්ලා මෙන්න මේ විදිහට link එකක් මම දාලා තියෙනවා. link එක click කරන්න click කරලා පස්සේ ඔයාලා open වෙනවා මෙන්න මේ විදිහට මේ වගේ platform එකකින්. හරිද ඔයාලට මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් open වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියලා ඔයාලට connect wallet කියලා තියෙනවා. ඔයාලා මෙන්න මේ connect wallet කියන එක click කරගන්න. මෙන්න මෙතනින් connect wallet කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට pop වෙන එකක්. ඉතින් ඔයාලට මෙතනින් MetaMask wallet එක connect කරගන්න පුළුවන්. නැත්නම් Ketra wallet එක connect කරන්න පුළුවන්. ඉතින් මම recommend කරන්නේ ඔයාලා MetaMask wallet එක connect කරගන්න කියලා. මම මේ MetaMask කියන icon එකට එකපාරක් click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ tab එකකින් open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ tab එකකින් open වුණාට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ account ගන්න බලා ගන්න පුළුවන්. මේ edit account එකෙන් තැනට ගිහලා ඔයාලට කැමති account එකක් මෙතනට select කරලා මෙන්න මේ connect කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඒ connect කියන එක දුන්නාට පස්සේ ඔයාගේ MetaMask wallet එක connect වෙනවා. ඒ connect වුණාට පස්සේ මෙන්න මේ විදිහට sign in message එකක් ඔයාලට දාන්න වෙනවා. ඉතින් ඔයා sign in කියන මෙන්න මේ icon එක click කරන්න. cancel කියන එක නෙමෙයි මෙන්න මේ sign in කියන එක. ඒක click කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ආයි පාරක් ඔයාලට message එකක් එනවා ඔයාගේ MetaMask wallet එකෙන්. ඉතින් ඔයාලා මෙතනදිත් කරන්න තියෙන්නේ මෙන්න මේ confirm කියන icon එක click කරලා මෙතන මේක confirm කරගන්න එක. ඒක confirm කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මේ platform එකට ඔයාගේ wallet එක connect කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන
සීට් කියලා එකක් තියෙනවා. මෙන්න මේ කෙලවරේ උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔයාලට සීට් කියලා දෙනක් තියෙනවා. මේ විදිහට මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට සීට් කියලා දෙනක් තියෙනවා. ඉතින් මෙන්න මේ සීට් කියලා තියෙන තැන ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරලා ඊට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ තැනකට ඔයාව අරගෙන එනවා. එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඩෑෂ්බෝඩ් එකේ තමයි ඔයාලා ඊට පස්සේ මෙතන referral program කියලා එකක් තියෙනවා. ඒ වගේ my quest කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතෙන්දී මෙන්න මේ my quest කියන එක ක්ලික් කරගන්න ඕනේ. මේ my quest කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ quest ටිකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. මෙතන tasks කියලා තියෙනවා. ඉතින් කරන්න තියෙන tasks ටික මෙන්න මෙතනදී පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට මම ඔයාලට පෙන්නන්නම් platform එකෙන්ම. ඉතින් මේ විදිහට තමයි ඔයාලට tasks ටික open වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කරන්න tasks තමයි මෙතන special quest කියලා තියෙනවා. ඒකම create and earn කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට සාමාන්‍ය Telegram channel එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට YouTube channel එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට X ඒ කියන්නේ Twitter account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් Twitter account එකේ වීඩියෝ කරලා ඉතින් මෙයාලා මේ කියලා තියෙන විදිහට වීඩියෝ එකක් කරලා දාලා ඔයාලට ඒක මෙතන සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ සබ්මිට් කරලා ඊපස්සේ මෙතනින් ඔයාලට එයාලා තීරණය කරලා දෙන පොයින්ට් ගන්න එයාලා දෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලන්න quest invite your friend and earn seat කියලා. ඉතින් මෙතනදී ඔයාලට invite and earn කෙනෙක් ක්ලික් කරලා ඔයාගේ invitation link එක ගන්න පුළුවන්. මෙතන referral program කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලත් ඔයාගේ referral link එක ගන්න පුළුවන්. ඉතින් ඒකල ඔයාලට refer හරහා මෙතනදී මෙන්න මේ seats කියන point earn කරගන්න පුළුවන්. ඉතින් ඒක refer කෙනෙක්ට මම හිතන්නේ seats 30ක් වගේ හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනදී ඔයාලට බලන්න පුළුවන් quest 1 කියලා තියෙනවා. ඒකම become part of the Soul Protocol community කියලා තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මෙතන මේ tasks කියලා තියෙන මෙන්න මේ වගේ තමයි මෙතනින් ඔයාලට පෙන්නන්නේ. ඔය එක එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ වඩේනවා connect your X account කියලා. ඉතින් මෙතනදී ඔයාලට connect කියලා දී ඒක ක්ලික් කරලා ඔයාගේ Twitter account එක connect කරගන්න ඕනේ. ඒ connect කරලා පස්සේ මෙතන මේක complete කියලා වැටෙනවා. හරිද? ඊට පස්සේ මෙතන follow Soul Protocol X account කියලා දිනවා. මෙතන ඔයාලට follow කියලා නැත්නම් connect කියලා හරි මොකක් හරි තියෙයි. ඔය ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහට මෙයාලගේ Twitter page එකට අරගෙන. ඊට පස්සේ ඔයාලට ගන්න දෙන්නේ මෙයාලගේ Twitter page එක මෙතන follow කරන්න. මෙතන follow කරලා මෙතන bell icon එක all දානවා නම් all දාලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන like and repost Soul Protocol pin post කියලා දිනවා. මේ විදිහට තුන්වෙනි ටාස්ක් එකට ඉතින් මෙතනදී ඔයාලට මේක complete වෙන්නේ නැත්නම් ඔයාලට මෙතන verify කියලා වෙන්නේ. ඒ verify කියන එකට ඔයා එකපාරක් click කරන් ඊට පස්සේ මේක complete වෙනවා. ඉතින් ඔයා කරන හැම ටාස්ක් එකම ඔයා කරලා ඉල මෙතන verify කියලා තිබුණොත් verify කියන එකට click කරන්න ඕනේ. ඒක තමයි මේ ඔයා කරන ටාස්ක් complete වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ටාස්ක් එක ඊට පස්සේ මේ like and repost කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙයාලගේ pin post එක තියෙනවා. ඉතින් මේ pin post එක මෙන්න මේ විදිහට like එකක් දාලා මෙන්න මේක එකපාරක් click කරන්න. මෙතන unrepost කියලා තියෙනවා. මෙතන repost කියලා වට තියෙයි. ඒක click කරන්න. ඊට පස්සේ මේක repost එකක් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ටාස්ක් මෙතනදී verify කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන මෙයාලා කියලා දෙනවා comment on Soul Protocols pin post කියලා. එතකොට ඔයාලට මෙතනදී ඔයාලට එතනදී access කියලා මොකක් හරි තියෙයි. ඒක click කරන්න. click කරාට පස්සේ ඔයාගෙන යනවා මෙයාලගේ නැත්නම් මේ තියෙන මෙතන. මෙතන ඊට පස්සේ ඔයාලා මෙන්න මේකට comment එකක් දාන්න මොකක් හරි ඔයා කැමති හිතලා comment එකක් දාන්න. comment එකක් දාලා මේ website එකෙන් ඇවිල්ලා මෙතන verify කියන එක උඩ click කරන්න. click කරලා ඒ ටාස්ක් එක verify කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න connect to Telegram account and join the community කියලා දෙනවා. මෙතෙන් ඔයාලට connect කියලා දී ඒක click කරලා ඔයාලට පුළුවන් ඔයාගේ Telegram account එක connect කරගන්න. ඒක connect කරාට පස්සේ මෙතෙන් ඔයාලට ඒකත් verify කරන්නයි. එහෙම නැත්නම් ඔයාලට bot එකක් කරා verify කරගන්නත් පුළුවන්. එතෙන් ඔයාලට මෙන්න නොඑක් කරන විදිය ඉතින් මට පෙන්නන්න දැන් මම මේක complete කරලා තියෙනවා. මොකක් හරි එකක් આવුත් ඔයාලා Telegram channel එකේ chat group එකට දාන්න. ඒක කොහොමද කරන්න ඊළඟ ඔයාලට කියලා දෙන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට බලන්න connect to Discord account එක තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Discord account එක connect කරන එක මෙතෙන්දී ඔයාලට connect කියලා දී ඔය click කරලා ඔයාගේ Discord account එක connect කරන්න. connect කරලා පස්සේ මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් unlock the explore role by joining Soul Discord community කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් join වෙන්න පුළුවන් මෙයාලගේ community එකට join වෙලා ඉවරලා ඒ task එක මෙතෙන්දී verify කරලා complete කරගන්න පුළුවන්. Discord එකට join වෙලා Discord එකේ verify role එක ගන්න ඕනේ. verify role එක අරගෙන මෙතනින් ඔයා මේ task එක verify කරන්න ඊට පස්සේ මේක complete වෙනවා. ඉතින් මේ වගේ task complete වෙන සාමාන්‍ය විනාඩි 2 3 එහෙම නැත්නම් විනාඩි 10ක් විතර යනවා බොහෝ වෙලාවට. ඉතින් ඒ විදිහට ඔයා task complete කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා phase 2 කියලා lend cross chain on Ethereum Sepolia and Fuji අවල කියලා. හරිද? මෙතන complete කියලා තියෙන එකේ මෙන්න මෙතනින් ඔයාලා මේක forset කරගන්න පුළුවන්. ඔයා මේ උඩ task හතරම කරලා ඉවරනට පස්සේ ඔයාලට මෙතන forset කියලා එකක් තියෙයි. ඔයා මෙතන මුලින් මෙන්න මේ forset කියන එක click කරන්න. forset කියන එක click කරලා සාමාන්‍ය මේ භාගයක් විතර යනවා. මෙතනදී ඔයාගේ connect කරලා තියෙන wallet එකට අදාළ coin වලින් ඔයාලට coin හම්බෙනවා. ඉතින් ඒ coin හම්බුනාට පස්සේ ඔයාලට මෙතනදී කරන්න තියෙනවා මුලින්ම ඔයාලට තියෙන claim testnet token to perform the next task කියලා. ඒ කියන්නේ මෙතනදී ඔයා මේ forset එක කරලා ඔයාලට ඊට task ටික කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා forset එක claim කරගත්ත පස්සේ ඔයාලට මෙතනදී මේ task එක open වෙනවා. නැත්නම් මේ task lock වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක open වුණාට මෙතන supply and any of the available asset on the avalanche chain කියලා තියෙනවා. ඉතින් මෙතනදී මේ task එක කරන්න ඕනේ මේ විදිහට
මෙතන ඔයාලට මොකක් හරි එකක් ඒක ක්ලික් කරන්න ක්ලික් කරලා පස්සේ මේ වගේ ටැබ් එකකින් ඕපන් වෙනවා. මේ වගේ ටැබ් එකකින් ඕපන් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කෙරවල තියෙන ප්‍රොටෝකෝල් කියලා එකක්. මේ සීට් කියන එකේම මෙන්න මේ කෙරවලේ පළවෙනියටම තියෙන එක ප්‍රොටෝකෝල්. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ සප්ලයි ඒ වගේම බ්‍රෝ කියලා තියෙනවා. ඔයා මෙන්න මේ සප්ලයි කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. මේ සප්ලයි කියන එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අවලාන්ස් කියලා මේකට තියෙනවා. ඉතින් මගේ බැලන්ස් එකේ දැනට 0.35ක ප්‍රමාණයක් තියෙනවා. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා මෙන්න මෙතනින් ඔයා දාන amount එක මේ විදිහට සඳහන් කරගන්න. ඔයාලට කැමති amount එකක් මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට දාලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ සප්ලයි කියලා තියෙනවා. මෙන්න මේක තද දම් පාට හුරු වෙනවා. හරිද? මෙන්න මේ විදිහට තද දම් පාට හුරු වෙනවා. මේ විදිහට හුරුනාට පස්සේ මෙන්න මේ සප්ලයි කියන එක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා. ඔයාගේ මෙතන මාක්ස් මෙන්න මේ විදිහට මැසේජ් එකක් පොප් අප් වෙලා එනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි ඔයාලට මැසේජ් එක පොප් අප් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කන්ෆර්ම් කරන්න තියෙනවා. මෙන්න මෙතනින් ඔයා මේක කන්ෆර්ම් කරගන්න ඕනේ. මේ කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙනවා. හරිද? දැන් ඔයාලට මෙතන ගිහලා බලන්න පුළුවන් මේ විදිහට ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක මෙතන බලන්න ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ කියලා. ඉතින් වැටෙනවා. ඉතින් ඒ ප්‍රොසෙස් උනාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට යන්න ඔයාගේ ටාක්ස් එකට. ඒ ටාක්ස් එකට ගිහලා මෙතන ඔයාලට වෙරිෆයි කියලා වැටලා තියෙනවා. ඔයා වෙරිෆයි කෙනෙකුට ක්ලික් කරන්න. ටික වෙලාවක් ගියාම මේක කම්ප්ලීට් කියලා වැටෙනවා. අනිවාර්යෙන්ම ඔයා ආ විදිහට ටාක්ස් එක කරාට පස්සේ. හරිද? ඉතින් ඒ විදිහට ඔයාලට පළවෙනි එක එහෙම උනේ නැත්තම් ඔයා මෙතනදී මේ අවලාන්ස් කියන එක මේ වගේ මේ විදිහට යටට යන තව යට යනකොට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. Ethereum තියෙනවා. ඉතින් මේ Ethereum එක උත් ඔයාලට පුළුවන් අල්ම සප්ලයි කරපු විදිහට මෙතනින් සප්ලයි කරලා මේවා කරන්න. හරිද? ඉතින් මේ විදිහට තමයි මෙතනදී සප්ලයි කරන්න තියෙන්නේ. මේ හැම එකෙම ඔයාලට මේ හම්බලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ බැලන්ස් එකේ මේ පැත්තෙන් තියෙනවා. ඉතින් මේ බැලන්ස් එකෙන් පොඩි ප්‍රමාණයක් ඔයා මේ සප්ලයි කියන එකට දාලා මෙතෙන්දී ඔයා අනිවාර්යයෙන්ම මේක මේවා කරගන්න. ඉතින් මම කලින් කිව්ව විදිහට මේ විදිහට අවලාන්ස් කියලා තියෙන හැම කොයින් එකකින්ම ඔයා මෙතෙන්දී මේ මෙතනින් amount එක දාලා ඒ කොයින් එකට ඔයා ක්ලික් කරනවා. ඔයා දැන් මේ විදිහට එතන වලින් කරන එක USDT වලින් කරනවා නම් මෙතෙන්දී පොඩි USDT ප්‍රමාණයක් ගන්න ඔයාගේ බැලන්ස් එකේ තියෙන ප්‍රමාණයට අනුව දාලා මෙතෙන් සප්ලයි කියන එක ක්ලික් කළා මම අර කලින් වෙන විදිහට ඔයාගේ වලට කන්ෆර්ම් කරලා මෙතෙන්දී කරා. හරිද? ඉතින් මෙතෙන්දී ඔයාලට ගන්න තියෙනවා ඒ වගේ ටාක්ස් දෙක තුනක් මෙතන supply of the available balance for Ethereum Sequoia chain. ඉගෙන Sequoia වලින් වට ගන්න තියෙනවා. මම අර කලින් වෙන්න පුවිදියටම මෙතෙන් ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට Ethereum Sequoia තියෙනවා. මෙන්න මේ විදිහට Ethereum කියලා තියෙනවා. මෙතෙන්දී මේක ක්ලික් කරලා මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කළා වගේ balance එක මෙතෙන් දෙන්න balance එක දීලා ඔයාලා ඒ කියන්නේ ඔයාගේ account එකේ තියෙන balance එක බලන්න මෙතන wallet balance එකකින් බලලා පොඩි ප්‍රමාණයක් මෙතන enter කරගෙන මෙතන supply කියන ක්ලික් කරලා ඔයාගේ wallet එකෙන් confirm කරලා transaction එක කරා. හරි ඒක කරලා පස්සේ මෙතෙන්දී ඔයාගේ මේ බලා ගන්න පුළුවන් මෙතන supply balance කියලා තියෙනවා මෙන්න මෙතෙන්ට add වෙනවා. හරි. ඉතින් මෙතන borrow balance කියලා තියෙනවා. වගේම borrow limit කියලා තියෙනවා. හරි. ඉතින් මේවා ඔයාලගේ zero ගියේ. දැන් මම මෙතන borrow කරලා තියෙන ඉඳ තමයි මේ විදිහට borrow කියලා වැටෙන්නේ. හරිද? borrow balance කියලා වැටෙන්නේ. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා මම කියන්නම්. ඉතින් මේ විදිහට ඔයාලා මේ task ටික කරගෙන මෙතන verify කියලා වැටෙනවා. ඔයාලගේම task එකේම ඔයාලා ඒවා verify කරගන්න. හරි. මම අර කිව්ව විදිහට ඒ task ටික කළා. මෙතන at the same asset collateral on the avalanche chain කියලා තියෙනවා. හරි. ඔයාලට මෙන්න මේක මෙතන collateral කියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ at the same asset as collateral on the avalanche chain කියලා මේක කරන්න ඕන කියලා මම කියලා දෙනවා. ඔයාලා මෙතන task එක ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ තැනකට අරගෙන එනවා. ඔයාලා දැන් මෙතනදී supply කරලා තියෙනවා. ඔයාලා avalanche එකෙන් එහෙම. දැන් ඔයාලා මෙතන supply කරන්නේ. දැන් මෙතන මම මෙන්න මේ dashboard කියන එකට ක්ලික් කරගන්න ඕන. dashboard මෙතන තියෙනවා. wallet එක මෙහෙම පැත්තේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලා බලන්න මෙන්න මේ විදිහට ඔයා supply කරපු balance එක ඔයාගේ මෙතනදී වැටලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා මේ විදිහට avalanche කියන chain එකට ක්ලික් කරගන්න. මේකට ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතනින් වැටෙනවා. මෙතනින් වෙනකොට ඔයාලා බලන්න මෙතන supply ඒ වගේම withdrawal ඒ වගේම මෙතන collateral කියලා තියෙනවා. collateral කියලා තියෙනවා. මෙතන collateral කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කළා මෙතන remove කියන එක නෙමෙයි. මෙතන add කියලා තියෙනවා. මෙන්න මේ add කියන එක දාලා මෙතනින් පොඩි ප්‍රමාණයක් ඔයා දාලා මෙතන add collateral කියන එක collateral කියන එක ක්ලික් කරගන්න. හරිද? add collateral කියන එක ක්ලික් කරගන්න. මේ ක්ලික් කරලා ඔයාලා wallet එක confirm කරන්න වෙනවා. confirm කරලා ඉතින් මේ transaction එක කරන්න. ඊට පස්සේ මෙන්න මේ borrow limit කියන එකට ඔයාගේ add වෙයි. හරිද? ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ add වෙයි. හරිද? දැන් මම මෙතනදී මේ borrow position එකක් තියෙන මම borrow කරපයක් මේ. ඊට පස්සේ ඔයාලට මෙතනදී borrow කරන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලට borrow කරන්න තියෙන task එක මම ඒක පෙන්නන්න. ඉතින් ඒ විදිහට ඔයාලා හැම මෙතන මේ මෙයාලා මේ කියලා තියෙන supply of the available asset Ethereum ඊට පස්සේ මෙතන add collateral on the avalanche chain කියන එක ඔයාලට මම අර කිව්ව විදිහට මෙතන ඒ task එක කරන්න dashboard කියන එක ක්ලික් කරලා මෙතන collateral කියන එක ක්ලික් කරලා මෙතන add කියන එක ක්ලික් කරලා balance එක දාලා මෙතන add collateral කියන එක ක්ලික් කරලා ඔයාලට confirm කරලා ඒ transaction එක කරලා මෙතෙන්ට යන්න. මෙතන ගිහලා මේ task එක verify කියලා තියෙයි ඒක verify කරගන්න. හරිද? ඊට පස්සේ මෙතනදී මේ task හතර verify වෙනවා. ඒ verify වෙනකොට ඔයාලට මෙන්න මේ seats කියලා තියෙන්නේ මෙන්න මේවා earn වෙනවා මෙතන balance එක. හරි? මම විතර පැහැදිලි තියෙනවා කියන දේවල්. ඉතින් ඔයාලට බලන්න quest tree කියලා තියෙනවා වගේම lend and borrow cross chain on Sequoia Arbitrum and Optimism කියලා. මෙතන ඔයාලට මෙන්න මේ task කියලා පෙන්නයි.
ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට අදාළ ටාස්ක් ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට supply any of the available asset on the arbitrum chain. ඒ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා ඔයා මෙතන තියෙන මේ supply කියන එකේ මෙතන ඔයාලට හම්බෙලා තියෙන balance එක. මෙතනදී wallet balance කියලා ඔයාලට හම්බෙලා තියෙන balance එක බලන්න පුළුවන් අදාළ එක එක chain වලින්. මෙතන chain protocol කියලා තියෙනවා. ඉතින් මේ හැම chain එකකින්ම ඔයාලට හම්බෙලා තියෙනවා base, ඒ වගේම optimism, ඒ වගේම avalanche, ethereum, ඊට පස්සේ මෙතන optimism ගොඩක් ඒ වගේම ඔයාලට හම්බෙලා තියෙනවා ඒ arbitrum. ඉතින් ගොඩක් මේ වලින් එක එක chain වලින් ඔයාලට මෙතන testnet token හම්බෙලා තියෙනවා. ඉතින් ඔයා මේ හැම එකෙන්ම පොඩ මේ හැම token එකෙම පොඩ supply කරගන්න ඕනේ. හරි. ඒ supply කරා නම් අනිවාර්යෙන්ම ඔයාගේ මෙන්න මේ task එක මෙතන supply any of the available asset on the arbitrum chain කියලා තියෙනවා. මෙන්න මේක access කියලා දී click කරපු ගමන් අනිවාර්යෙන් මේක complete වෙන්න ඕනේ. ඔයාගේ අර විදියට ඔයා add කරලා තියෙනවා supply එක ඊට පස්සේ supply any of the available asset on the optimism chain මේකත් ඔයා කරලා තියෙනවා. මේක access කියන එක click කරපු ගමන් අර ඔයා supply කරලා තියෙනවා. ඒ task එක complete වෙනවා. හරි. ඊට පස්සේ මෙතන at the same asset collateral on the optimism chain කියලා තියෙනවා. ඉතින් ඔයාට මතක ඇති අපි avalanche chain එකෙන් මෙතනදී මේ collateral කියන එක කරා. ඉතින් මෙතනදී ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ optimism chain එක. මෙතනදී optimism කියන මෙන්න මේ USDC තියෙනවා නම් වගේ USDC ගන්න පුළුවන්. ඒක දුවන්නේ optimism chain එකේ. හරි. ඉතින් මෙතනදී ඔයාලට collateral කියන එක click කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන add කියන එක click කරලා පොඩි USD ප්‍රමාණයක් දාන්න 0.1ක්. දැම්මත් ඇති. දාලා මෙතන add collateral කියන එක click කරලා wallet එක confirm කරන්න. ඒ transaction එක complete වෙච්ච ගමන් ඔයාගේ මෙතන verify කියලා තියෙන්නේ. මේ click කරපුවම අනිවාර්යයෙන් මේ task එක verify වෙනවා. ඊට පස්සේ take a borrow on the optimism chain කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ගන්න තියෙන්නේ borrow කරන එක. ඉතින් borrow කරනකොට ඔයා මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන් මේ protocol කියන එකේම supply කියන එකට මේ පැත්තෙන් borrow කියලා තියෙනවා. මෙන්න මේක click කරගන්න. හරි. දැන් අපිට පළවෙනි borrow එක කරන්න තියෙන්නේ optimism chain එකේ. ඔයාලට බලන්න පුළුවන් මෙතන chain එක optimism. හරිද? ඉතින් මේ task එක වත් කරන්න මෙතන ඔයාලට සෝල්ව් බලන්න පුළුවන්. ඔයාගේ balance එකේ තියෙනවා මේ විදිහට USDC. ඉතින් මේක දුවන්නේ optimism chain එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩ එකපාරක් මේ විදිහට click කරන්න. click කරලා මෙන්න මෙතනින් පොඩි amount එකක් සමාන කරන්න ඔයා borrow කරන. සාමාන්‍ය 0.1ක් දැම්මත් ඇති. මොකද 0.1 එකක් දාන්න ඕනේ. 0.2 දෙකක් දාන්න. ඔයා කැමති ප්‍රමාණයක් දාන්න. දාලා මෙතනදී ඔයාට ඉස්සරලාම access ගන්නේ ඔයාගේ wallet එකෙන් මොකක් හරි වටද confirm ගන්න. ඒක click කරලා wallet එක confirm කරන්න. ඊට පස්සේ මෙතන borrow කියලා තියෙනවා. මෙන්න මේ borrow කියන එක click කරලා ආයි පාරක් wallet එක confirm කරන්න වෙනවා. wallet එකෙන් ඒක confirm කරගන්න. confirm කරලා පස්සේ මෙතනදී ඔයාගේ borrow එක add වෙනවා. add වෙලා මෙතෙන්ට balance එක add වෙනවා. ඉතින් මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා borrow කරන්නේ කොහොමද? ඒ වගේම prepay කරන්නේ කොහොමද? ඔය වගේ දේවල්. ඉතින් මොකට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකේ chat group එකට දාන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කොහොමද කරන්නේ තේරෙන්නේ හරි. ඒක කරන විදිය ඔයාලට අනිවාර්යයෙන්ම පොඩි හරි වීඩියෝ එකක් දෙනවා. ඒ තේරෙන්නේ නැති දැන. ඉතින් මම මේක සම්පූර්ණයෙන් තේරෙන විදිහට තමයි කියන්නේ. ඉතින් මේක කරලා පෙන්වන්න ඕනේ නැහැ. මෙතනින් ඔයාලා balance එක දැම්මා. මෙතනදී borrow කෙනෙක් click කරා. wallet එකෙන් pop up වෙනවා කලින් පෙන්න විදිහට. ඊට පස්සේ ඒක complete කරගන්න දී. හරි. ඒ complete කරලා ඔයාලා මේ task එක මෙතන verify කරලා දී click කරලා මේ task එක ඔන්න complete වෙනවා. හරිද? එතකොට ඔන්න ඔයාගේ task තුනක් මෙතනදී ඔයා complete කරලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට quest 4 කියලා දෙනවා. borrow cross chain on Ethereum, Sepoly and Avalanche. පුංචි කියලා දෙනවා. මෙතන task කෙනෙකුට click කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලට හැම task එකකම වෙන්නේ access app එක. මෙන්න මේකට click කරා. හරි මෙතන take a borrow of the any asset Avalanche chain. හරි. දැන් ඔයාලට මම පෙන්නන්නම් borrow කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනදී access app කෙනෙක් click කරන්න ඊට පස්සේ open වෙනවා මේ වගේම tab එකකින්. හරිද? ඉතින් මම මේ tab එක close කරලා දානවා. මොකද open වෙන්නේ මේ කලින් අර open කරන් ගියා වගේම tab එක. මෙන්න මේ වගේම tab එක. හරි දැන් අපිට කරන්න තිබ්බේ මෙතනදී මම task එකට යන්න මෙතනදී borrow කරන්න තියෙන්නේ. හරිද? Avalanche chain එකෙන් තමයි borrow කරන්න තියෙන්නේ. ඒ මම දැන් මෙතනදී borrow කියන එක click කරගෙන මෙතන ඔයාලට බලන්න පුළුවන් Avalanche කියලා මෙන්න මේ විදිහට දෙනවා chain එක. මෙන්න මේක click කරනවා. මම මේ දෙක කියන එක click කරනවා. click කළා මෙතනදී පොඩි ප්‍රමාණයක් දානවා මේ විදිහට USDT එක්කයි ප්‍රමාණයක් මේ විදිහට දානවා. දාලා මෙන්න මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මේ borrow කියලා තියෙනවා. මේක කොළ පාට වගේ තියෙන මෙන්න මේක මේ විදිහට අද කොළ පාට වෙනවා. හරිද? මේ වලට බලා ගන්න පුළුවන් මොන කොළ පාටකුත් නෙමෙයි නිකන් අමුතු පාටක් නිල් පාට උරු වගේ. මෙන්න මේ විදිහට borrow කියලා මේක වැටෙනවා. හරිද? ඉතින් මේක වැටුණාට පස්සේ ඔයාලට මෙන්න මේක එකපාරක් click කරන්න තියෙනවා. ඒ click කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ wallet එකෙන් දැන් ඔන්න මේ විදිහට switching network කියලා වැටලා wallet එක pop up වෙලා ඔයාලට confirm කරන්නයි. හරිද? ඔයාලට දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඔයාලට confirm කරන්න. මෙතනදී ඔයා මෙන්න මේ විදිහට confirm කියන එක උඩ එකපාරක් click කරගන්න ඕන. හරිද? මේ විදිහට confirm කියන එක උඩ එකපාරක් click කරගන්න. ඒක උඩ click කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට your transaction is begin මේ විදිහට process කියලා වල වැටෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන් මේ විදිහට මෙතෙන්ට. හරි ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මෙතන quest 4 කියන එකේ මේ task කියන උඩ click කරගන්න. click කරන ආයි මේ විදිහට access app කියලා වැටලා තිබුණා. මේක උඩ click කරලා එකපාරක් මෙතනින් ඒ web page එක අයින් කරලා දාන්න. අයින් කරලා දාලා මෙන්න මේ විදිහට verify කරලා තමයි ඔයා මේ කරන හැම task එකකම වෙන්නේ. මෙතන මෙන්න මේ verify කියන එක click කරන්න. ඒ click කරාට මේ විදිහට verify කියලා වැටලා දිනවා.
ඉතින් ඔයා මම අර කියපු විදිහට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරා නම් මෙතනදී මේ avalanche කියන chain එකෙන් borrow කරලා මෙන්න මේ විදිහට ටාස්ක් එක කම්ප්ලීට් වෙනවා. දැන් ඔයාලට මෙතනදී බලන්න පුළුවන් repay the borrowed asset on the avalanche chain කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට repay කරන්න තියෙනවා. ඉතින් repay කරන විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ඔයා මෙතන මෙන්න මේ access app කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයාලට මම පෙන්නන්නම් කොහොමද ඔයා repay කරන්න කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන borrow කියලා තියෙනවා. ඔයා මේ borrow කියන එකට යන්න. borrow කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අර කලින් විදිහටම ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතනදී ඔයා avalanche කියන chain එකේ තමයි borrow කරන්න ඕනේ. ඉතින් මම මෙතනදී ආයෙත් මේ දෙද කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙන්න මෙතනදී ඔයාලට බලන්න පුළුවන් borrow කියන එකට මම repay කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයා repay කියන එක ක්ලික් කරන්න ඕනේ. මේ repay කියන එක ක්ලික් කරලා මෙතනදී ඔයාලට කැමති amount දෙන්න පුළුවන්. මෙතනදී මේ විදිහට 0.7 වය දෙනවා. දීලා මෙන්න මෙතනදී ඔයාලට බලන්න පුළුවන් repay borrow කියලා තියෙනවා. මෙන්න මේක තද පොළපාට වගේ වෙනකන් ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට ආවට පස්සේ මෙතන ක්ලික් කරන්න. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට wallet එකෙන් පප් වෙනවා බලා ගන්න පුළුවන්. අනිත් මේ විදිහට තමයි ඔයාලට wallet එකෙන් confirm කරන්න ඕනේ. මෙතනදී මේ විදිහට wallet එකෙන් confirm කියන එක ක්ලික් කරලා මෙතනදී ඔයාගේ wallet එකෙන් ඔයා confirm කරගන්න. හරි ඒක ඔයා විදිහට confirm කරලා මෙතන transaction has begin process කියලා මේ විදිහට වටනවා. ඒක වටනාට පස්සේ ඔයාලට මෙතෙන්ට යන්න පුළුවන් මෙන්න මේ seed කියන එකට. මේ seed කියන එකට යනවා. seed කියන එකට ඇවිල්ලා මෙතන my quest කියන එකට ඇවිල්ලා මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට quest 4 කියලා තියෙනවා. මෙන්න මේකේ මේ tasks කියන එක උඩ ක්ලික් කරලා ආයි පාරක් මෙන්න මේ හරි මෙතන tasks එක complete වෙලා දිනවා. ඔයාලට බලන්න පුළුවන් දෙවෙනි එක repay the borrow from the avalanche chain කියන එක මේ විදිහට complete වෙලා දිනවා. ඉතින් ඒක verify කරන්න දෙයක් නැහැ. ඔන්න ඒක verify වෙලා දිනවා. මෙතන remove collateral from the avalanche chain කියලා දිනවා. මෙතන access app කියන එක අපි දෙමු. හරි දුන්නාට පස්සේ open වෙන්නේ මේ වගේ website එකකින්. නැත්නම් මෙතෙන්ට එන්නේ මේකටම කලින් හිටියේ එකටම මෙතන remove collateral from the avalanche chain කියලා තියෙනවා. දැන් ඔයාලට මෙතෙන් දියන්න පුළුවන් මේ protocol කියන එකට. මේ protocol කියන එකට වයින්න එතන උඩ. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට dashboard කියලා තියෙනවා. මෙන්න මේකට එන්න. මේකට ඇවිල්ලා ඔයාලට බලන්න පුළුවන් මෙතන avalanche chain කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන collateral කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කළා මෙතන add කියන එක මෙන්න මෙතන මේ remove කියන එකට දාලා. හරිද? මේ add කියන එක මේ remove කියන එකට දාලා. හරිද? ඒකට දාගෙන ඔයා මෙතනින් පොඩි ප්‍රමාණයක් දෙන්න. දැන් 0.7 එක්ක වගේ ප්‍රමාණයක් මේ විදිහට දෙන්න. දුන්නාට පස්සේ මෙතන ඔයාලට බලන්න remove collateral කියලා දෙනවා. මෙන්න මේක අපලු මේ විදිහට රිපෝට්. හරිද? ඔයාලට දැන් බලන්න මෙන්න මේ විදිහට උනා. මෙන්න මෙතන මේ විදිහට එකපාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට අර කලින් ඉන්ටර්ෆේස් එකකින් වගේම ආයි පාරක් වගේ wallet එකකින් pop up වෙයි. හරිද? මම කිය විදිහට මෙතනින් remove collateral කියන එක ක්ලික් කරලා ඔයාගේ wallet එකෙන් confirm කරාට පස්සේ ඔයාගෙන මෙන්න මේ seeds කියන එකට ආයි මේකට ආවට පස්සේ මෙන්න මේ dashboard කියන එකේ ඔයා කරන tasks වලට ඔයාලා මෙතන මේ seeds හම්බ වෙනවා. මෙන්න මේ seeds වලට අදාළ ඔයාගේ level එක බලන්න පුළුවන්. ඔයා seeds 75ට වඩා තියෙනවා නම් ඔයා මේ level 3 එකට එන්නේ. ඒ වගේම seeds 125ක් වගේ වෙනවොත් ඔයා මේ 4 කියන එකට වැටෙනවා. ඉතින් මේ විදිහට තමයි යන්නේ dashboard එකේ. ඉතින් මෙතන my quest කියන එකට එන්න. මෙතනදී මේ seeds කියන එකට ඇවිල්ලා dashboard කියන එකේ my quest කියන එකට එන්න. ඇවිල්ලා මෙතන ඔයාට quest 4 කියන්නේ අපි tasks එක කරන්න තිබුණේ. quest 4 මෙන්න මේ task කියන එක click කරන්න. click කරලා බලන්න මෙන්න මේ විදිහට remove collateral from the avalanche chain කියන එක මෙන්න මෙතනදී complete වෙලා තියෙනවා. දැන් මෙතනදී withdraw from the ethereum sepolia chain කියලා තියෙනවා. මෙන්න මෙතන access app කෙනෙක් click කරන්න. click කළා ඔයා මේකට මෙන්න ඇවිල්ලා මෙතන ඔයා යන්න මෙන්න මේ protocol කියන එකට. protocol කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාට බලන්න පුළුවන් ethereum කියලා තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න. protocol කියන එකෙත් ඔයා මෙන්න මේ dashboard කියන එකට එන්න ඕනේ. protocol කියන එකට ඇවිල්ලා මෙතන dashboard කියන එකට එන්න. dashboard කියන එකට ආවම මෙතන ethereum කියලා තියෙනවා. මේක click කරලා මෙතනදී මෙන්න මේ withdrawal කියන එකට දාන්න. withdrawal කියන එකට දාලා මෙතනදී ඔයා දෙන්න මේ විදිහට 0.7 ඔයා කැමති ගාණක් සාමාන්‍යයෙන් දෙන්න. හරි. 0.7 එකක් වගේ දීලා මෙතන මෙන්න මේ withdraw කියන එක පොඩ්ඩක් තද පාටක් කියනකම් බලන්න ඉන්න. හරිද? මෙන්න මේ වගේ උනාට පස්සේ මෙතන withdraw කියන එකට එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාගේ wallet එකෙන් confirm කරන්න. එතනදී ඔයාගේ wallet එකෙන් ඔයා confirm කරගන්න. හරිද? මෙන්න මේ විදිහට තමයි confirm කරන්න. ඔයා මෙතනදී එක මේ විදිහට confirm කෙනෙක් click කරලා confirm කරන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ මෙතනදී transaction එක complete වුණාට පස්සේ ඔයා මෙතනදී මෙන්න seeds කියන එකට එන්න. මෙතන මේ පස්වෙනි විදිහට තියෙන seeds කියලා මේකට එන්න. මේකට ඇවිල්ලා මෙතන dashboard referral program මේ වගේ my quest කියලා තියෙනවා. මෙන්න මේ my quest කියන එකට ආයි පාරක් එන්න. my quest කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ task 4 කියන එක click කරන්න. click කළා ආයි පාරක් මෙතන හතරවෙනි task එක මෙන්න මේ access app කෙනෙක් click කළා. මෙතන මේක cut කරගන්න. මෙන්න මේ verify කියන එක උඩ click කරගන්න. හරි. මේකට click කරලා ආසේ මම අර කිව්ව විදිහට withdraw කරා නම් මේක ටික වෙලාවකින් මේ verifying කියන එක complete කියලා වැටෙනවා. හරි වඩ බලන්න බලමු මේ task එක complete වුණා. ඉතින් මේ විදිහට තමයි මෙතනදී මේ tasks ටික complete කරන්න. ඉතින් මෙතන quest 4 එක වඩ බලන්න ඕන tasks හතරම complete වෙලා දිනවා.
හරිද ඔන්න ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔන්න දැන් මේක quest 5 එක දැන් quest 5 කියන එක මෙතන ඇඩ් වෙලා තියෙනවා මෙතන lane and pro cross chain on base and arbitrum මේ කියන්නේ base net එක නෙවෙයි base chain එක නෙවෙයි arbitrum chain එක නෙවෙයි තමයි කරන්නේ මෙතන tasks කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙතෙන්දි කරන්න තියෙන tasks supply any of the available asset on the base chain ඒ කියන්නේ මම අර ඔයාලට supply කරන්න කියලා මුලින්ම කියලා දුන්නා අන්න ඒ විදිහට ඔයාලා base chain එක supply කරගන්න ඊට පස්සේ add the same asset collateral on the base chain ඒ කියන්නේ මම ඔයාලට කියලා දුන්නා නේ රික් කරන විදිහ දැන් මේ උඩින් කරපු chain වල කරපු ටිකම තමයි මෙතන කරන්න තියෙන්නේ දැන් මෙතන ඔයාලට බලන්න පුළුවන් arbitrum chain supply any of the available asset on the arbitrum chain ඒ කියන්නේ arbitrum chain එක මෙතන take a borrow of any asset on the base chain ඒ කියන්නේ borrow කරන්න තියෙන base chain එක හරි ඉතින් මේ උඩින් කරලා පෙන්නපු tasks ටිකම තමයි ඔයාලට මෙතන කරන්න තියෙන්නේ මෙතනදී ඔයාලට වෙනස් වෙන්නේ මෙන්න මේ chain එක විතරයි හරිද මෙන්න මේ අදාළ chain එකකින් ඔයාලා ඒ tasks ටික complete කරන්න ඊට පස්සේ මෙතන quest 4 දිනවා සමානව quest 6 තියෙනවා withdraw asset from Sepolia base and arbitrum ඒ කියන්නේ base network එකකින් වගේම base chain එකකින් වගේම Sepolia arbitrum වලින් තමයි ඔයාලට මෙතනදී withdraw කරන්න තියෙන්නේ හරිද මෙතන ටාක්ස් හතරක් තියෙනවා මේ වගේම මේ ටාක්ස් හතරත් ඒ විදිහටම කම්ප්ලීට් කරලා දාගන්න තියෙන ඉතින් දැනට මෙච්චර තමයි ඒක ඔයාලට බලන්න ඕන මයි රෑන්ක් එක 14474 දක්වා ඔන්න මේ වෙලා තියෙනවා ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මෙතනදී මේ ටාක්ස් කම්ප්ලීට් කරගන්න තියෙන්නේ ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ ටාක්ස් කම්ප්ලීට් කරන විදිය ගැන ඉතින් ඔයාලට මගේ Telegram channel එකට අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට එන්න මේ විදිහට ඩිස්කෂන් එකට ඉතින් මේ group එකේ ඔයාලට දාන්න පුළුවන් මැසේජ් එකක් ඔයාලට තේරෙන්නේ නැහැ මේක කරා හරි ඒතර කරන විදිහ මම පොඩි වීඩියෝ එකක් හරි අයි පාරක් අප්ලෝඩ් කරනවා ඔයාලට මේ වීඩියෝ එක දාලා මෙච්චර කියලා දුන්න දේ තේරෙන්නේ නැත්තම් අයිත් ඔයාලට කරන්නේ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් දෙනවා ඔයාලට තේරෙන්නේ නැතිද ඉතින් මේ platform එකේ මේ විදිහට තමයි වැඩ කරගෙන යන්න තියෙන්නේ ඉතින් දැනට මෙතන අපිට tasks මෙච්චරයි තියෙන්නේ ඊට අමතරව ඔයාලට මෙතන refer කරලා තමයි earn කරන්න තියෙන්නේ මෙතන invite friend ඉතින් invite friend හරහා ඔයාලට earn කරන්න පුළුවන් එක්කෙනෙකුට මේ seeds 30ක් හම්බ වෙනවා කියලා තියෙනවා ඉතින් මෙතනදී වගේ ගියොත් එහෙනම් මෙන්න මේ විදිහට crypto rank එකට ඉතින් මෙයාලගේ තාම funding rise එකක් මෙතන දාලා නැහැ ඉතින් මෙයාලගේ කොච්චර මොකක් මේ අට පෙර වෙන කළා දිනවද ඒවා කිසි දෙයක් නෑ ඔයගේ ෆන්ඩ් and බැකස්ලා නෑ කියන්නේ මෙයාලගේ මේ airdrop එකට බැක් කරන කට්ටිය කවුද සඳහන් කරලා නෑ තාම ඉතින් ධීරදී ඒවා සඳහන් කරයි ඉතින් මේ විදිහට තමයි මේ platform එකේ වැඩ කරන් තියෙන සතියක් වගේ තමයි airdrop එක ඇවිල්ලා වෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම කැමති කට්ටිය airdrop එකට participate කරන්න මොකද 100% free කිසිම cost එකක් වල වියදම් වෙන්නේ නැහැ දැනට මේ airdrop එකට දැනට කියන කොහොමවත් ඉදිරියටත් මේ airdrop එකට cost එකක් වියදම් වෙන්නේ නැහැ ඔයාලට testnet post කරගන්න පුළුවන් මෙයාලගේ මේ soul lab කියන platform එකකින්ම site එකකින්ම ඉතින් ඒ විදිහට ඔයාලා post කරගෙන වැටි කරගෙන යන්න ඉතින් ආයෙ පාරක් මතක් කරන වීඩියෝ අවසානට ඔයාලා තාමත් channel එක දාන්න නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා පරිගණ notification bell icon එක ඔල් දාලා තියාගන්න. ඒ වගේම Telegram channel එකට join වෙන්න නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකටම join වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වගේම ඊමණි වීඩියෝ එකකින් අමතර වලට කිල්ලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.